හයි මගේ නම රංගා හර්ෂානි. අද අපි බලමු හෝම් පේජ් එක මම හෝම් පේජ් ප්‍රොසෙස් එක කොහොමද කරලා තියෙන්නේ කියලා ඩේටාබේස් එකේ තියෙන ඩීටේල්ස් හෝම් පේජ් එකට ලින්ක් වෙන විදිහට මුලින්ම මම මෙතන sign in වෙනවා. මේ තියෙන්නේ මගේ හෝම් පේජ් එක. මේ ඩීටේල්ස් ඩේටාබේස් එකේ තියෙන ඩීටේල්ස් මේ විදිහට ස්ලයිඩ්ස් වලට එන විදිහට මම මේක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා. අපි බලමු මම කොහොමද ඒක ඒ විදිහට ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කියලා. ඒ කියන්නේ රියල් data මේකට ඉන්ක්ලූඩ් කරගෙන තියෙන latest product update කරගෙන තියෙන්නේ කොහොමද කියලා අපි බලමු මම ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන විදිහකට. හරි අපි දැන් බලමු මම කොහොමද හෝම් පේජ් එක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ හෝම් පේජ් එකට අදාළ ප්‍රෝග්‍රෑමින් කෝඩ් ෆයිල් එක. මම ඒක නේම් කරගෙන තියෙන home.php කියන ෆයිල් එක විදිහට ඒකෙම තමයි මම මගේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකත් කරේ. මේ තියෙන PHP stack එක මම මුලින්ම මෙතන database එකේ header එක include කරගෙන තියෙනවා. header එකට මම database එක include කරගෙන තියෙනවා. එහෙනම් මේ ෆයිල් එකකට ඒක automatically include වෙනවා. එතකොට මේ තියෙන්නේ මම මගේ කනෙක්ෂන් ෆයිල් එකත් මේ විදිහට පොඩි අප්ඩේට් එකක් කරා short query වලිනුත් database එකට search කරන්න පුළුවන් විදිහට ඒ කියන්නේ parameters නැතුවත් search query එක run වෙන විදිහට මම අප්ඩේට් කරලා තියෙනවා. මෙතන type එක none වගේම params වලට මේ විදිහට brackets add කරගෙන තියෙනවා. අපි දැන් බලමු මම කොහොමද home page එක program කරගෙන තියෙන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට product result කියලා search query එකක් add කරගෙන තියෙනවා. ඒක මගේ product table එකට තමයි මම අදකින් search query එක ලියාගෙන තියෙන්නේ. මම එතනින් product table එකකින් ID එක, title එක, description එක, price එක, image URL එක වගේම user ගේ first name එක ගන්නවා. ඒ වගේම count එකක් හදා ගන්නවා review count කියලා. ඒ වගේම rating count එක rename කරගෙන තියෙනවා average rating කියලා. ඒ වගේම code එක from කරලා තියෙන්නේ product table එකෙන්. ඒ වගේම join කරගෙන තියෙනවා user table එකට. වගේම feedback table එකට. ඒ විදිහට තමයි මම මගේ product result කියන query එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ඒකේ ඉන්න rows ටික මේ විදිහට fetches එකකින් sign කරගෙන තියෙනවා. ඒ වගේම මම testimonials වලටත් මේ විදිහට query එකක් හදාගෙන තියෙනවා search query එකක් database එකට. එතනත් මම join query එකක් තමයි හදාගෙන තියෙන්නේ. ඒකෙන් මම ratings, messages, ඒ වගේම user ගේ first name, last name, user ID එක, ඒ වගේම යාළගේ අවට්ලා link එක, URL එක, ඒ කියන්නේ image එක වගේව තමයි එතනින් අරගෙන තියෙන්නේ. ඒවා feedback කියන table එකෙන් ගන්න කියලා තමයි message query එක මම හදාගෙන තියෙන්නේ. ඒ වගේම join query එකක් user table එකට වගේම user profile table එකට join කරලා හදාගෙන තියෙනවා. ඒ query එකෙන් ගන්න result එක මම මේ විදිහට $testimonials කියන එකට assign කරගෙන තියෙනවා. මම මෙතෙන්දි කරලා තියෙන්නේ ඒ query එකේ එන result එක 1 by 1 assign කරගෙන තියෙනවා. ඒ කියන්නේ single results විදිහට $testimonial කියන මෙන්න මේ විදිහට. එහෙම තමයි මම query එක හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මේ විදිහට තව queries ටිකක් හදාගෙන තියෙනවා database එකට search queries ටික. statics ගන්න for platform වල statics ටික අරගෙන මේ විදිහට query ටිකක් හදාගෙන තියෙනවා. එකක් මම හදාගෙන තියෙනවා user results කියලා. ඒ වගේම මම තව එකක් හදාගෙන තියෙනවා product count results කියලා. ඒ වගේම feedback status result, ඒ වගේම audit status result කියලා statics ටිකක් මම මෙතන හදාගෙන තියෙනවා. ඒවත් search queries වලින් තමයි හදාගෙන තියෙන්නේ.
ඊට පස්සේ මම ඒවට මේ විදිහට assign කරගෙන තියෙනවා queries වලට. අපි බලමු මේක මම home page එකට include කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම hero section එකට බලමු. hero section එකේදී මම මේ queries include කරගන්නේ නැහැ. මම මුලින්ම මේ queries include කරගෙන තියෙන්නේ cursor එකට. ඒකේ cursor items වලට මම queries ටික include කරගෙන තියෙනවා. මම cursor item එකේ මුලින්ම PHP first එකක් PHP tag එකක් දාලා එතෙන්දී count කරගෙන තියෙනවා products $sign products කියන variable එක sound කරගෙන assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම එතෙන්දී for each කියන query එක පාවිච්චි කරලා තියෙනවා තව PHP tag එකක් ඇතුලේ. එතෙන්දී මම products කියන මේක එකේ අරගෙන එන result එක sign කරගෙන තියෙන product කියන එකට මේ for each කියන query tag එකේදී PHP tag එකේදී ඒකට end එකකුත් මම මෙතන add කරගෙන තියෙනවා මේ query එක run වෙනවා තියෙන result ගන්න අනුව. ඊට පස්සේ මම මෙතෙන්ට view කරන්න ඕනි cursor එකේ design එක add කරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතෙන්දී echo කරගෙන තියෙනවා image එකට image URL එක. ඒ වගේම product එකට combine වෙලා එන URL එක තමයි අරගෙන තියෙන code එක මම කලින් ලියාගත්ත query එකට අනුව. ඒ වගේම මේ query එකට අනුව එතන තියෙන title එක, description එක, ඒ වගේම price එක, average එක මේ විදිහට ගන්න කියලා echo කරන්න කියන statement එක echo statement වලින් මම මේ විදිහට add කරගෙන තියෙනවා. එහෙම තමයි program එක හදාගෙන තියෙන්නේ. ඒ වගේම testimonial section එකෙත් මම ඒ විදිහටම PHP code එකට මම කලින් හදාගත්ත queries add කරගෙන තියෙනවා. මම මුලින්ම එකෙත් PHP post crack එකක් open කරගෙන එතන count එක අරගෙන තියෙනවා. testimonials count එක $sign testimonials කියන count එක. ඊට පස්සේ testimonials කියන එක assign කරගෙන තියෙන testimonial කියන එකට. ඊට පස්සේ මෙතනදී echo කරගෙන තියෙනවා image එක මම අරගෙන තියෙනවා. ඒ වගේම user ගේ name එක අරන් තියෙනවා. first name last name දෙකම අරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතෙන්දී stars ගන්න ratings වලට අනුව අඩු වැඩි වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. මෙතන ඒකට short මෙතන function එකක් මේ විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේම message එකත් මේ විදිහට echo කරන්න කියන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මෙතන status section එකටත් හදාගත්ත queries add කරගෙන තියෙනවා. මේ විදිහට ඒකත් echo statements වලින් තමයි මේ විදිහට run කරගෙන තියෙන්නේ. අපි බලමු මේව display කරන්නේ කොහොමද කියලා. මේ cursor එකට අදාළව program කරලා echo කරගත්ත details තමයි මෙතන display වෙන්නේ. මෙතන තියෙන මගේ database එකේ තියෙන details වලට අනුව තමයි cursor එක මේ විදිහට design වෙලා තියෙන්නේ. මේ තියෙන testimonial codes වලට අනුව තමයි මේ ටික මේ විදිහට display වෙන්නේ. මේකේ තියෙන මේ details ටික ඔක්කොම මගේ database එකේ තියෙන data වලට අනුව තමයි හැදිලා තියෙන්නේ. මේ ratings count එක ratings හම්බෙලා තියෙන විදිහට තමයි පෙන්වන විදිහට display කරගෙන තියෙන්නේ. ඒ වගේම status එකත් මේ විදිහට display වෙනවා. දැනට active users ලා 4 දෙනෙක් ඉන්නවා කියලා පෙන්නනවා. database එකේ users ලා 4 දෙනෙක් ඉන්න නිසා. ඒ වගේම මේ විදිහට skills 10ක් තියෙනවා කියලා වගේම rating එක පෙන්නනවා 80යි කියලා. million
මිලියනයට හදලා බලන නිසා අපි value එක මේකතන පෙන්වන්නේ නැහැ. ඒ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. Thank you.